තමා පව්කම් නොකිරීම තමා සිදු කරන පව්කම් මොනවද? මම ප්‍රාණඝාතය කරනවා. මම හොරකම් කරනවා. මම කාමයේ වර්ධවා හැසිරෙනවා. මම බොරු කියනවා. මම කේලම් කියනවා. මම හිස් වචන කතා කරනවා. මම පරුස වචන කතා කරනවා. මම සුරාවට සෝදුවට ඇබ්බැහි වෙලා ජීවත් වෙනවා. මම මෙන්න මෙහෙම හැසිරෙනවා නම් මම පාප කර්මයක් කරන කෙනෙක්. එක ආකාරයක පව්කම් කරන කෙනෙක්. සමහරව ඉන්නවා තමන් පව්කම් කරනවා විතරක් නෙමෙයි අනිත් අයවත් ඒකට යොදව ගන්නවා. මම මාළු අල්ලන්න යනවා බන් යම එහෙම කියනවා. මම කුරුළු පැටව අර බෙනේ ඉන්නවා මයින පැටව. මම මයින පැටව ගන්න යනවා. උඹත් එනවද යන්න? යමන්. ඒක නෙමෙයි බං. අරූට කෙලවනව නම් කෙලවන්න තියෙනවා හොඳම අවස්ථාවක්. ඔබ කියන්නේ දැන් මැඩම් මෙන්න මෙහෙමයි උගි ගැන හිතන් ඉන්නේ. හරිද? ඒ හින්දා අපි මැඩම්ට ගිහලා පොඩි බකට් එකක් දාමු. උට පෙල්ලම් බාල්දියක්. ඔකට කෙලවෙර යන්න. ඔන්න ඔහොම කියලා ගිහලා බොරු කියලා, කේලම් කියලා, හිස් වචන කතා කරලා, පරුස වචන කතා කරලා, හිත රිදවන වචන කතා කරලා, ඔය වගේ කළා තමන් විතරක් නෙමෙයි අනිත් කෙනාවත් ඒ වැරද්දට පොළඹව ගන්නවා.